යයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂිත වශයෙන් අද මේ අවස්ථාවට විශාල දෙමව්පිය සහභාගීත්වයක් අපිට ලැබුණා. ඒ දෙමව්පියන් අපි සමග නිරන්තරයෙන් සහභාගී වෙමින් හිටියා. ඒ සියලු දෙනාටමත් මගේ ප්‍රණාමය පුද කරමින් විශේෂයෙන් මංජරායක මහත්මයා මේගත් ක්‍රියාමාර්ගය අතිශය අගය කරමින් අපිට මේ සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන ලාල් ආනන්ද මැතිවරණ වගේ අය ඉන්නවා. ඒ අය අපිට මේකට සම්පතක් නොමිලේ ඇවිල්ලා මේ කාර්යය කරලා අද ඉරිදා වගේ දිනයන් පරිත්‍යාග කරලා කරන ලද සත්කාරයන් පිළිබඳව මගේ ප්‍රණාමය නැවතත් පුද කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ අරමුණු පැහැදිලි කිරීම අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. ඒ අපේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ වත්මන් නියමුවානන් අධ්‍යාපන ශාස්ත්‍රඥ හේමචන්ද්‍ර මැතිතුමා. එතුමා බොහෝ විශේෂ ක්ෂේත්‍රයන් නියෝජනය කළ කෙනෙක්. එතුමා අද වෙනකොට සෞන්දර්යය සහ පරිපාලනය කියන කාරණා යුග්මයේම නියෝජනය කරන චරිතය බවට පත් වී තිබෙනවා. ඊට අපට මඟ පෙන්වන්නේ අපේ ගරු ඇමතිතුමා බස්නාහිර පළාතේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ගරු රංජිත් සෝමවංශ මැතිතුමා.